guys, welcome to our YouTube channel Ganjilexi. අපි shopping video එකක් තමයි අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් දැන් මේ ඉන්නේ ත්‍රිපත්ගොඩ තිලකවර්ධනයකට යන ගමන් highway එකේ. අපි කොට්ටාවෙන් තමයි highway එකට ආවේ. ත්‍රිපත්ගොඩ තිලකවර්ධනයකට යනවා නම් කඩවතින් exit වෙන්න ඕනේ. ඔන්න අපි දැන් කඩවත exit එකෙන් එළියට යන්නයි හදන්නේ. මේ දවස්වල සීසන් එක නිසා පාරේ ගොඩක් සෙනඟ වැඩි. highway එකෙත් එහෙම තමයි. පේනවනේ තියෙන වාහන ගොඩ. ටික වෙලාවක් මෙන්න මේ විදිහට queue එකේ ඉඳලා තමයි exit වෙන්නේ. කඩවතින් exit වෙලා තියෙන color light එකෙන් වම් පැත්තට හරවලා කෙලින්ම දිගටම ගියාම අපිට කිරිබත්ගොඩ තිලකවර්ධනයකට යන්න පුළුවන්. හරිම ලේසි location එක හොයාගන්න. පළවෙනි පාරේ යන කෙනෙක්ට උනත්. සාමාන්‍යයෙන් සීසන් වලට විතරයි ඇඳුම් ගන්නේ. ස්පෙෂල් ඔකේෂන් එකක් තිබුණේ නැත්තම්. ඒ නිසා අපිට ෆැමිලි එකේ 4 දෙනාටම මුළු අවුරුද්දටම ඇඳුම් ගන්න යන්න අපි මෙතන තෝරගන්නවා. මොකද මුළු පවුලටම ඇඳුම් ගන්න හරිම ලේසියෙන් පුළුවන් තැනක් තමයි මේ කිරිබත්ගොඩ තිලකවර්ධන එක. කිරිබත්ගොඩ ටවුන් එකට ආවහම තිලකවර්ධන ලයිෆ් ස්ටෝ, තිලකවර්ධන බේබි බියුටික්, තිලකවර්ධන ෂූ, තිලකවර්ධන සෙලියුලර් මේ වගේ ගොඩක් තිලකවර්ධන shops හම්බෙනවා. අපි යන්න ඕනේ තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට. මෙන්න මේ පේන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්. මේ පේන්නේ දකුණු පැත්තෙන් තිලකවර්ධන එකේ මේන් එන්ට්‍රන්ස් එක. මේ තියෙන පාරේ කෙලින්ම ඉස්සරහට යද්දි අපිට තිලකවර්ධන එකේ කාර් පාක් එකක් හම්බෙනවා. ඉතින් ඒ කාර් පාක් එකේ දැනට නම් දාන්න දෙන්නේ මේ දවස්වල දාන්න දෙන්නේ බයික් සහ 3 wheel විතරයි. ඒ කාර් පාක් එක ඉස්සරහ තව කාර් පාක් එකක් තියෙනවා. ඒක ඇතුළට යන අනිත් එන්ට්‍රන්ස් එක ළඟින් තමයි මේ කාර් පාක් එක තියෙන්නේ. ඉතින් අපි මේ කාර් පාක් එකට වාහනේ දාලා තමයි යන්න හිතුවේ. ඉතින් ඇත්තටම අපිට මෙතන පැය භාගයක් විතර queue එකේ ඉන්න වුණා ඇතුළට දාගන්න වාහනේ. ඉතින් මෙහෙම ඉඳලා දැන් ඔන්න අපි කාර් පාක් එකට යනවා. ඉතින් සීසන් වලට ඇඳුම් ගන්න හිතනවා නම් ඔයාලා හැමදාම ටිකක් කලින් එන්න. මොකද සීසන් එක පටන් ගත්තට පස්සේ වාහන පාක් කරන්න අමාරුයි, සෙනඟ වැඩි. ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා කලින් එන තරමට හොඳයි. අපි දැන් ඔන්න වාහනේ පාක් කළා. සියලුම රාජකාරී වර කළා. දැන් පැය භාගයකට පැයක් විතර ගියානේ. පැයකින් විතර මේ ඇතුළට යන්න හදන්නේ. ඇතුළට යන්න කලින් පාකින් ටිකට් එකක් ගන්න ඕනේ 50ක් දීලා. දැන් ඒක ගන්න තමයි මේ යන්න හදන්නේ. අපි ඇඳුම් අරගෙන අවසානයේදී මේ පාකින් ටිකට් එක කැෂියර් එකට දුන්නාම අපිට ඒ රුපියල් 50 නැවත ඒගොල්ලෝ රිෆන්ඩ් කරනවා. මම මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගියාම වටේම ඩිස්කවුන්ට් දාපු ඇඳුම් තියෙනවා දැක්කා. ඉතින් මම එතනින් ඇඳුම් ගන්න ඇත්තටම බැලුවේ නැහැ. එතන පොඩි බබාලගේ ටී-ෂර්ට්, කලිසම්, ඒ වගේම ෂූස් මේ වගේ දේවල් දාලා තිබ්බා. එහා පැත්තේ වීදුරුවෙන් ඇතුලේ පේන්නේ කර්ටන්ස්. එතන නම් මම බැලුවේ නැහැ ඇත්තටම. මෙහෙම ඉස්සරහට යනකොට මෙන්න මෙයාවත් අපිට දැක ගන්න පුළුවන්. මේ තමයි චාලි. මෙයා අපිත් එක්ක කතා කරනවා. අපි එහෙනම් බෑග් එකකුත් අරගෙන shopping කරන්න පටන් ගමු. මම මෙන්න මෙතනින් උඩට යනවා. උඩ තියෙන්නේ ladies wear. අපි ගිහින් බලමු එතන මොනවාද අපිට ගන්න තියෙන ඇඳුම් කියලා. මේ පාර shopping කරද්දී මම අපේ චූටි මල්ලි බබාව එක්කන් ආවා. ඉතින් ඒ නිසා මට ගොඩාක් හැමදේම බලන්න අමාරුයි මේ වෙලාවේ. ඒ නිසා මට ගන්න අවශ්‍යම ඇඳුම් ටික විතරයි බලන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ ඇඳුම් වලට offers තියෙනවද කියලා. මොකද හැම සීසන් එකේම තිලකවර්ධන එකේ ඇඳුම් වලට ලොකු ඩිස්කවුන්ට් දාලා දෙනවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඒවත් බලලා අයිඩියා එකක් ගන්න. මුලින්ම අපි යමු බ්ලවුසස්, ෆ්‍රොක්ස් ඒ වගේ දේවල් බලන්න. උඩට ආවහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හෑන්ඩ් බෑග්ස්, බෙල්ට් මේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවා අතරින් අපි ලේඩීස් වෙයා තියෙන තැනට තමයි මේ යන්නේ. ගොඩාක් සෙනඟ ඉන්නවා මේ දවස්වල. ඉතින් පොඩි බබාලත් එක්ක යනකොට එයාලව පරිස්සමට බලා ගන්න. මොකද ගොඩක් වෙලාවට පොඩි අයව අතරමං වෙනවා. දැන් බලමු අපි ටී-ෂර්ට්ස් මේවායේ ප්‍රයිසස් මං ඔයාලට පෙන්නන්නම්. 890ට 990ට මේ වගේ ප්‍රයිසස් වලට ටී-ෂර්ට් තිබුණා මෙතන. ටී-ෂර්ට් ටිකක් ලොකුවට අඳින ඒවා. ඉතින් එක එක ෆැෂන්ස් වල ටී-ෂර්ට් තියෙනවා. මම මේකට කැමති වගේ හිතුව නිසා මම මෙතනින් එකක් ගන්න බැලුවා. මේක නම් 990යි. අපි දැන් යමු ට්‍රවුසර්ස් බලන්න.
මුලින්ම ට්‍රවුසර් එකක් ගන්න කලින් ඉන කීයද කියලා බලන්න ඕනනේ ඉතින්. මොකද මම පොඩ්ඩක් මහත් වෙලා හිටියා බබා හම්බුනාට පස්සේ. දැන් ආයිත් චුට්ටක් කෙට්ටු වෙලා ඉන්නවා. ඉතින් ඉන බලලම අපි ට්‍රවුසර්ස් බලන්න යමු. මේ ට්‍රවුසර් එක මම ගත්තා. මම ඇඳුම් ගොඩක් තෝර ඉන්නේ නැහැ. මට අවශ්‍ය ඇඳුම් ටික බලලා ටක් ගාලා ගන්නවා. මෙතන තියෙනවා එක එක විවිධ ආකාරයේ ෂෝට්ස්. ඉතින් මේවා ප්‍රයිසස් වෙලා තිබ්බේ 990ක්. මම ඔයාලට පැටර්න්ස් ටිකක් පෙන්වන්නම් එකින් එකට අරගෙන බලන්න ඔයාලා කැමති විදිහ ඒවත් මෙතන තියෙනවද කියලා. තියෙන්නේ ෆ්‍රොක් එකක්. මේක රුපියල් 990යි. මේ පේන ෆ්‍රොක්ස් තියෙන්නේ රුපියල් 795ට ලොකු ඩිස්කවුන්ට් එකක් දාලා. මේ පේන ලොංග් ස්ලීව්ස් ෂර්ට්ස් නම් 1590යි. මේ විදිහේ එක එක ෆැෂන්ස් වල ඇඳුම් තියෙනවා තිලකවර්ධන එකේ. ඒ වගේම මෙන්න මේ ෆ්‍රොක් එක රුපියල් 990යි. අපි ඇඳුම් ගනිද්දී ඇඳුම් වල ප්‍රයිස් එක වගේම ක්වොලිටි එක ගැනත් හිතන්න ඕනේනේ. මම මෙන්න මේ ඩෙනිම් මැටීරියල් වගේ ෆ්‍රොක් එක ගත්තා. මෙතන තියෙන්නේ රොම්පර්ස්. මේවා 1590යි. ගොඩක් ලස්සනයි මේ රොම්පර්ස් නම්. මෙතන ගොඩක් තිබ්බා රොම්පර්ස්. ලොකු කලෙක්ෂන් එකක්. ඉතින් ඔයාලත් රොම්පර්ස් ගන්නවා නම් තිලකවර්ධන එකට ඇවිල්ලා බලන්න. දැන් මේ ඉන්නේ අපි ජෙන්ස් ඇඳුම් තියෙන ෆ්ලෝ එකේ 1890ට තියෙන මෝස් ෂෝට් එක 995ට මේ දවස්වල ඔෆර් එකක් දාලා තියෙනවා. This whole town could be red by the end of the day. If you feel alright, we can throw it and drive. With the radio up so loud they can hear us from now. Me and you, nothing. මෙතන තියෙන්නේ එක එක කලර්ස් වලින් එක එක සයිසස් වලින් තියෙන මෝස් බ්‍රෑන්ඩ් එකේ ටී-ෂර්ට්. ඉතින් මේ ටී-ෂර්ට් එකක් රුපියල් 990යි. බලමු මේ ටී-ෂර්ට් වල ප්‍රයිස් කොහොමද කියලා. මෙන්න මේ yellow color ටී-ෂර්ට් එක තියෙන මෙතන බොක්ස් එකේ ටී-ෂර්ට් ඔක්කොම 790ට තමයි දාලා තිබුණේ. ඉතින් මේවා හොඳ කොටන් මැටීරියල් ටී-ෂර්ට්. ඔයාලට ඕන සයිසස් වලිනුත් ගන්න තියෙනවා මෙතන. මම මේ හැම ඇඳුමකම ප්‍රයිස් ටැග් එක පෙන්නන්නේ. සමහරු පිළිගන්නෙත් නෑ මෙච්චර අඩුවට ඇඳුම් තියෙනවයි කියලා තිලකවර්ධන එකේ. මේ තියෙන රෙඩ් ටී-ෂර්ට් එක රුපියල් 995යි. මේකෙත් එක එක විදිහ පැටර්න්ස් තිබ්බා කලර්ස් වලිනුත් තිබ්බා මෙතන. මේ ටී-ෂර්ට් එකත් රුපියල් 995ක් තමයි වෙන්නේ. මේ පේනව නේද මේකේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඉතින් ඒක තමයි මම ඔයගලන්ට කිව්වේ හැමදාම සීසන් වලට කලින් එන්න ඇඳුම් ගන්න කියලා. අපි ආවා ඔන්න කැප් එකක් බලන්න. මේ කැප්ස් තියෙන්නේත් ජෙන්ස් ඇඳුම් තියෙන ෆ්ලෝ එකේම තමයි. ඉතින් හස්බන්ඩ්ට කැප් එකක් ගන්න ඕනේ කිව්වා. ඉතින් අපි ආවා කැප්ස් බලන්න ඔයාලා කැමති විදිය ඩිසයින්ස් වල කැප්ස් උත් මෙතන තියෙනවද කියලා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා කැප්ස් වලත්. ඉන්න මම පෙන්නන්නම්. දිගටම ඉන්න මගෙත් එක්ක. නම් මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙද්දි එකක් සිලෙක්ට් කරගන්න හරි අමාරුයි. ලොකු වෙලාවක් යනවා. හස්බන්ඩ් එහෙම නෑ. එයා එකක් ගත්තා. ඒක දාලා බලලා එයාට සූට් වෙනවයි කියලා එයා හිතලා ඔන්න ඒක ගත්තා. මෙන්න මේ කැප් එක තමයි එයා සිලෙක්ට් කරගත්තේ. අපි දැන් බලමු ෂර්ට්ස් මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා white color shirts. මම ඔයාලට පෙන්නන්නම්. අපි දැන් මේ ඉන්නේ ජෙන්ස් ෂර්ට් තියෙන ඒරියා එකේ.
අවුරුද්දට ඇඳුම් ගන්න එනවයි කියන්නේ බතික් ඇඳුම්. ඉතින් අපි අනිවාර්යෙන්ම ගන්නවානේ. මේ තියෙන්නේ 1695ට බතික් ෂර්ට්. එතන තියෙනවා එක එක විදිහ එක එක කලර්ස් වලින් තියෙන බතික් ෂර්ට් හැම සයිස් එකකින්ම වගේ මෙතන තිබ්බා. මේ ෂර්ට් එක 1995යි. අපි දැන් මේ යන්නේ උඩම ෆ්ලෝර් එකට. මට මේ කීවෙනි ෆ්ලෝර් එකද කියලා නම් මතක නෑ. මේකෙත් තියෙන්නේ ජෙන්ස් ඇඳුම් තමයි. එන්න අපි දැන් යමු සරම් බලන්න. එක එක විදිහ ලස්සන කලර්ස් වලින් සරම් තියෙනවා මෙතන. ඉතින් අවුරුද්දට ඇඳුම් ගන්නවා නම් සරම් ගන්නවා නම් ඔන්න තිලකවර්ධන එකේ තියෙනවා ලස්සන සරම්. මේ තියෙන ෂර්ට් ඉතින් ඔෆිස් අඳින ෂර්ට් ගන්නවා නම් මේ බලන්න මෙතන කොච්චර ලොකු කලෙක්ෂන් එකක් තියෙනවද කියලා. මේ වටේම ඔක්කොම තිබ්බේ ෂර්ට්ස්. ආවා ඔන්න ටොයිස් තියෙන ඒරියා එකට. ඉතින් චුටි බබාට ගත්තා මෙන්න මේ ටෝයි එක. රැටල් එකක්. මේ රැටල් එක මං හිතන්නේ 295ක් වගේ ගාණක් වුණේ. මට මේ වගේ අඩුවට හම්බෙලාම නෑ මේවා. මෙතන මේ වගේ ස්පෝර්ට්ස් වලට අවශ්‍ය දේවලුත් තිබ්බා. මේ තියෙන්නේ ස්විමින් කරනකොට ආම්ස් වලට දාන්න. මේ පූල් එකට දැම්මහම ගිලෙන්නේ නෑනේ මේක දැම්මහම. ඉතින් මේක ගත්තා. දැන් මේ චෙක් කරලා බලනවා. මතක මං දැන් මේ ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් මෙතන තියෙනවා ෂෝට් පෑන්ට්ස් 225ට. ඒ වගේම අන්ඩර්වෙයාස් මම හිතන්නේ මේවා 195යි. ඉතින් ගොඩක් අඩුවට තිබ්බා. එක එක සයිසස් වලිනුත් තිබ්බා. ඒ වගේම හොඳ මෙටීරියල් වලින් තමයි මේ අන්ඩර්වෙයාස් තිබ්බේ. මේ ස්කිනීස් බ්ලැක් ඇන්ඩ් වයිට් 295ට තමයි මෙතන දාලා තිබුණේ. ඉතින් ඉක්මනට බලලා ඉක්මනට අරගෙන ගෙදර යන් කියලා හිතුවට අපිට එච්චර ඉක්මනට මේක ඉවර කරන්න බැරි වුණා. මොකද මෙතන ෆ්ලෝර්ස් උත් කිහිපයක් තියෙනවා. ඉතින් ඇඳුනුත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. බලාගෙන යනකොට ලොකු ටයිම් එකක් යනවා. ඒ නිසා හොඳට කල් වෙලා ඇතුව එන්න. මේ වෙනකොට රෑ 12ත් පහු වෙලා දැන් අපි ගන්න ඕන ඇඳුම් ඔක්කොම ගත්තා. බබාලට ඇඳුම් ගන්න ටික මට ඇත්තටම රෙකෝඩ් කරන්න බැරි වුණා. මොකද ගොඩක් වෙලා ගියානේ. ඒ නිසා ඉතින් අපි තව වීඩියෝ එකකින් බබාලට ගන්න ඇඳුනුත් ඔයාලට අරගෙන එන්නම්. දැන් අපි බිල් කරන්න ආවා කැෂියර් එකට. සුද්දට ඇඳුම් ගන්න එනවයි කියන්නේ නෑදෑයන්ට තෑගි දෙන්න. ඉතින් අම්මලා තාත්තලාගේ ගෙවල් වල යන්න. හැම දෙයකටම අපි ඇඳුම් ගන්නවානේ. ඉතින් අපිත් මේ පාරේ ඒ වගේ තෑගි දෙන්න ඇඳුම් ගත්තා. හැම දෙයකටම ගොඩක් වෙලා ගියා. ඒ නිසා ඔක්කොම අපිට රෙකෝඩ් කරන්න බැරි වුණා. ඉතින් මම පුළුවන් විදිහට තමයි ඔයාලට රෙකෝඩ් කරලා ප්‍රයිසස් අරන් ආවේ. ඇඳුම් ටික බිල් කරනකම් මම මෙතන වටේ බැලුවා. මෙතන කොස්මැටික්ස් අයිටම්, මේකප් අයිටම්, සන්ග්ලාසස් ඒ වගේ හැමදේම තිබ්බා. ඔයාලට එක දෙයක් කියන්න ඕනේ. කොච්චර ලොකු ක්‍රවුඩ් එකක් හිටියත් තිලකවර්ධන එකේ කැෂියර්ස් වල ලොකු වට කිව් එකක් නැහැ. ඉක්මනට අපිට ඇඳුම් ටික බිල් කරගන්න පුළුවන්. ඉතින් ඒ chance එක තියෙනවා. නැත්තම් සමහර shops වල අපි ගොඩාක් වෙලා කිව් එකේ ඉන්න ඕනේ කැෂියර් එකට. ඉතින් අපි ඇඳුම් අරගෙන ටක් ගාලා බිල් කරගත්තා. දැන් නම් ගොඩක් රෑ වෙලා මං හිතන්නේ දැන් පාන්දර වෙලා තියෙන්නේ. ඉතින් අපි ගත්ත ඇඳුම් ඔක්කොටම අපිට 38000 ගාණක් තමයි වියදම උනේ. දැන් මේ වෙලාව වෙනකොට ක්ලෝසින් ටයිම් එකට තව විනාඩි 15ක් විතර තමයි තිබ්බේ. මං හිතන්නේ අපි අන්තිම වෙනකම්ම හිටියා මේකේ. අපි එන්න ගොඩක් හවස් වුණා නේ. ඒ නිසා ඉතින් උදෙන්ම ආවනම් ඔයාලට හිතේ හැටියට shopping කරන්න පුළුවන්. ඔන්න අපි දැන් ඇඳුම් අරගෙන ඉවරයි. අපි දැන් යනවා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳලා හිටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වගේ තවත් අලුත් shopping වීඩියෝ එකක් එක්ක අපි ආයෙත් හම්බෙමු. Bye.